ඔබ දිනකට කීපාරක් ඔබේ දුරකථනය අතට ගන්නවාද? සමහරයි සිවතාවකටත් වැඩි. සමහරය උදේ හැරුණු ගමන් බලන්නේ දුරකථනයයි. රාත්‍රී නිදාගන්න කලින් අන්තිමටත් බලන්නේ ඒකමයි. නමුත් ඔබේ දුරකථනයත් ඔබ ගැන ඒ තරම්ම දන්නවා කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවද? ඔබ කොහෙද යන්නේ? කීයටද නිදාගන්නේ? කාත් එක්කද වැඩිපුර කතා කරන්නේ? මොන වීඩියෝ එකද බලන්නේ? මොන දේවල්ද මිලදී ගන්න කැමති? මේ වගේ තොරතුරු එකිනෙකට එකතු වුණාම ඔබේ දිනචරියාව ගැන ලොකු චිත්‍රයක් ගොඩනගන්න පුළුවන්. නමුත් මෙතන වැදගත් දෙයක් තියෙනවා. මෙයින් අදහස් වෙන්නේ ඔබේ දුරකථනය හැම වෙලාවෙම රහසින් ඔබට සවන් දෙනවා කියන එක නෙවෙයි. ඒ වගේ ප්‍රකාශන වලට ප්‍රමාණවත් සාක්ෂි තාම ලැබෙන්නේ නැහැ. මේවා සිද්ධ වෙන්නේ ඔබ බොහෝ විට දෙන පර්මිෂන් අනුවයි, භාවිතා කරන ඇප් අනුවයි, ඔබේ සෙටින් අනුවයි. ඒත් මේකෙන් මේක අඩු වෙනවද? පියකරු වෙනවද? අද අපි බලමු ඔබේ දුරකථනය සහ ඔබ භාවිතා කරන ඇප් මගින් එකතු කළ හැකි ඔබ ගැන පුදුම හිතන තොරතුරු 10ක් ගැන. අංක එකට ආවම අදම ඔබේ ප්‍රයිවසි සෙටින් පරීක්ෂා කරන්න හිතනවා. ඒක නම් අනිවාර්යයි. ඒ නිසා වීඩියෝ අවසානයේත් එක්ක රැඳී සිටින්න. අංක 10. ඔබ යන ස්ථාන. ඔබ Google Map භාවිතා කරනවද? නැත්නම් Facebook, Instagram, TikTok වගේ ඇප් වලට ලොකේෂන් පර්මිෂන් දීලා තියෙනවද? එහෙනම් ඔබ ගිය ස්ථානයේ යම් තොරතුරක් ඇප් වලට ලැබෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබ සතියේ දවස් 5 උදේ 8ට එකම තැනකට යනවා නම් ඒ ස්ථානය ඔබේ සේවා ස්ථානය වෙන්නේ නැති කියලා පද්ධතිය අනුමාන කරන්න පුළුවන්. සවස් හැමදාම එකම ලිපිනයකට යනවා නම් ඒ ඔබේ නිවස වෙන්නත් පුළුවන්. මෙවැනි දත්ත බොහෝ විට මැප් සේවාවන් වැඩි දියුණු කිරීමට ගමන් කාලය පෙන්වීම සහ ඔබට ගැළපෙන සේවාවක් ලබා දීම සඳහා භාවිතා කරනවා. ඒ ලොකේෂන් පර්මිෂන් ලබා දෙද්දී ඔබේ කල්පනාකාරී වීම වැදගත්. අංක 9. ඔබේ දිනචරියාව. ඔබ උදේ නැගිටින්න කීයටද? රාත්‍රියේ නිදාගන්න කීයටද? දුරකථනය අන්ලොක් කරන වෙලාවල්, භාවිත කරන කාලය සහ සමහර ඇප් භාවිතා කරන රටාව අනුව ඔබේ දෛනික පුරුදු කරන පද්ධතියට යම් අදහසක් ලැබෙන්න පුළුවන්. ඒ නිසාම සමහරට උදේට වෙත අප්ඩේට් එකක් හෝ ට්‍රැකියාවට යන ට්‍රැෆික් ඇලර්ට් එකක් වගේ ඔබට ගැළපෙන නොටිෆිකේෂන් එකක් ලැබෙනවා. ඒ හැම විටම නරක දෙයක් නෙවෙයි. නමුත් ඔබ දෙන අවසර මොනවද කියලා දැනගෙන භාවිතා කරන එක ඉතා වැදගත්. අංක 8. ඔබ කැමති දේවල්. ඔබ YouTube එකේ මොන වීඩියෝ බලනවද? ඔබ වැඩිපුර බලන්නේ තාක්ෂණික වීඩියෝද, බයික් වීඩියෝ, ක්‍රීඩාද, ආහාරද? මේ වගේ තොරතුරු අනුව රෙකමෙන්ඩේෂන් සිස්ටම් එක ඔබට තවත් ඒ වගේම වීඩියෝ පෙන්වන්න පටන් ගන්නවා. ඒ වගේම ඔන්ලයින් වෙළඳ දැන්වීම් ඔබේ උනන්දුවට ගැලපෙන විදිහට පෙන්වන්නත් මේ වගේ දත්ත උපකාරී වෙනවා. එකම වීඩියෝ වර්ගය දිගින් දිගටම බලද්දී ඔබේ හෝම් පේජ් එකත් ඒ අනුව වෙනස් වෙනවා ඔබටම පේනවා නැති. අංක 7. ඔබ වැඩිපුර සම්බන්ධ වෙන අය. ඔබේ දුරකථනයේ කොන්ට්‍රැක්ට්, කෝල් හිස්ටරි, මැසේජින් ඇප් ගැන හිතන්න. ඔබ කාටද වැඩිපුර කතා කරන්නේ? කවුරුන් සමගද නිතර මැසේජ් හුවමාරු කරන්නේ? මේ වගේ තොරතුරු ඔබේ දුරකථනය සහ ඇප් වල ක්‍රියාකාරීත්වය තුළ රැඳෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබ සෑම දිනකම එකම පුද්ගලයෙකුට කතා කරනවා නම් ඒ පුද්ගලයා ඔබේ ජීවිතයේ වැදගත් කෙනෙක් විය හැකි බවට රටාවක් හඳුනා ගන්න පුළුවන්. ඒ නිසාම අද බොහෝ දුරකථන ස්මාර්ට් සජෙක්ෂන්, කොන්ට්‍රැක්ට් සජෙක්ෂන් වගේ පහසුකම් තියෙනවා. නමුත් ඔබ භාවිතා කරන ඇප් වලට ලබා දෙන පර්මිෂන් ගැන අවධානයෙන් සිටීම ඉතා වැදගත්. අංක 6. ඔබේ මිලදී ගැනීමේ පුරුදු. ඔබ ඔන්ලයින් shopping කරනවාද? ඔබ එක භාණ්ඩයක් කීප වතාවක් බලලා තියෙනවද? ඊට පස්සේ වගේම භාණ්ඩවල ඇඩ්ස් ඔබට දිගටම පේනවා ඇති. මේක සිදුවන්නේ ඔබගේ ඔන්ලයින් ඇක්ටිවිටි සර්ච් හිස්ටරි සහ ඔබ බලන භාණ්ඩ වගේ දේවල් අනුව රෙකමෙන්ඩේෂන් ලබා දීම නිසා. උදාහරණයක් විදිහට ඔබ බයික් ඇක්සසරි ගැන හොයනවා නම් පසුව හෙල්මට්, ග්ලව්ස්, බයික් පාර්ට්ස් වගේ දේවල් ගැන ඇඩ්ස් වෙන්න පුළුවන්. මේ මැජික් එකක් වගේ පෙනුනොත් පිටුපස තියෙන්නේ data analysis එක. අංක 5. ඔබේ සර්ච් හිස්ටරි. ඔබ Google එකේ මොනවා හොයනවද කියන එක ඔබේ උනන්දුව ගැන ලොකු ඉඟියක් ලබා දෙන්න පුළුවන්. ඔබ හොයන ටොපික්, ඔබ බලන වෙබ්සයිට් සහ ඔබගේ ප්‍රශ්න වගේ දේවල් අනුව ඔබට ගැළපෙන සේවා සහ රෙකමෙන්ඩේෂන් ලබා දෙනවා. උදාහරණයක් විදිහට ඔබ නිතරම බයික් මේන්ටෙනන්ස් වීඩියෝ, එඩිටින් වීඩියෝ, YouTube growth ඒ වගේ දේවල් හොයනවා නම් ඒවා සම්බන්ධ කන්ටෙන්ට් වැඩිපුර පෙන්වනවා. සර්ච් හිස්ටරි කියන්නේ ඔබේ දිනපත වගේ දෙයක්. ඒ නිසා ඔබේ account privacy settings සහ activity control නිතර පරීක්ෂා කරන එක හොඳ පුරුද්දක්. අංක 4. ඔබ ගමන් කරන ආකාරය. ඔබේ ස්මාර්ට්ෆෝන් එක ඇතුළේ තියෙන සෙන්සර්ස් ගැන ඔබ කවදාවත් හිතලා තියෙනවද? GPS, ඇක්සලෝමීටර්, ගයිරොස්කෝප් වගේ සෙන්සර් නිසා ඔබේ දුරකථනයේ ඔබේ චලනය ගැන තොරතුරු ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබ පයින් යනවද? වාහනයක ගමන් කරනවද? කොච්චර දුරක් ගියාද වගේ දේවල් සමහර ඇප් වලට හඳුනා ගන්න පුළුවන්. මේ තාක්ෂණය ෆිට්නස් ඇප්, නැවිගේෂන් ඇප්ස් සහ වෙනස් සේවාවන් වැඩි දියුණු කිරීමට භාවිතා කරනවා. නමුත් ඔබට අවශ්‍ය නැති ඇප් වලට මේ පර්මිෂන් ලබා දී තියෙනවද කියලා හොඳට පරීක්ෂා කරලා බලන්න. අංක 3.
ඔබේ හඬ සහ වොයිස් ඩේට අද බොහෝ දුරකථනවල වොයිස් ඇසිස්ටන්ට් පහසුකම තියෙනවා. ඔබ හේ Google හෝ වෙනත් වොයිස් කමාන්ඩ් භාවිතා කරන විට ඔබ ලබා දෙන හඬ විධාන හඳුනාගෙන සේවා ලබා දෙනවා. මෙවැනි තාක්ෂණය භාවිතා කරන්නේ ඔබට පහසුව ලබා දීමටයි. නමුත් ප්‍රයිවසි සෙටින් තුළ වොයිස් ඇක්ටිවිටි මයික්‍රොෆෝන් පර්මිෂන් වගේ දේවල් ගැන අවධානයෙන් සිටීම හොඳයි. ඔබ භාවිතා නොකරන ඇප්වල මයික්‍රොෆෝන් පර්මිෂන් අවශ්‍ය නැත්නම් ඉවත් කරන්න. අංක 2 ඔබේ ඡායාරූප තුළ ඇති තොරතුරු. ඔබ ගන්නා හැම ෆොටෝ එකක්ම පෙනෙන රූපයක් විතරක් නෙවෙයි. සමහර ෆොටෝවල මේටඩේටා කියන අමතර තොරතුරු තිබිය හැකියි. උදාහරණයක් විදිහට ෆොටෝ එක ගත දින, කැමරා එකේ තොරතුරු, සමහර අවස්ථාවල ලොකේෂන් තොරතුරු මේවා තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ෆොටෝ එකක් ඔන්ලයින් ෂෙයා කරනකොට ප්‍රයිවසි ගැන හිතන එක වැදගත්. අංක 1 ඔබේ සම්පූර්ණ ඩිජිටල් රටාව. අපි මේ වෙනකල් කතා කළේ වෙන වෙනම දේවල් ගැන. ලොකේෂන්, සර්ච් හිස්ටරි, වීඩියෝ, ඇප්, ෆොටෝ. නමුත් මේ හැම දෙයක්ම එකට බැලුවොත් ඔබේ කැමැත්ත, පුරුදු සහ දිනචරියාව ගැන විශාල රටාවක් හඳුනා ගන්න පුළුවන්. මේකෙන් අදහස් වෙන්නේ ඔබේ දුරකථනය ඔබේ හැම රසක්ම දන්නවා කියන එක නෙවෙයි. නමුත් ඔබ ඔන්ලයින් කරන හැම ක්‍රියාවක්ම කුඩා ඩිජිටල් සලකුණක් ඉදිරි කරනවා. ඒ නිසා අවශ්‍ය නැති ඇප් ඉවත් කරන්න, පර්මිෂන් පරීක්ෂා කරන්න, ස්ක්‍රීන් ලොක් එකක් භාවිතා කරන්න, සොෆ්ට්වෙයාර් අප්ඩේට් කරන්න, සැකසහිත ලින්ක් වලට යන්න එපා. ඔබේ දුරකථන ස්මාර්ට් වෙන තරමට ඔබත් ස්මාර්ට් යූසර් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඔබේ ස්මාර්ට් ෆෝන් එක ගැන ඔබ දැනගත්තේ මොනවද? මේ කරුණු 10 ඔබ වැඩියෙන් පුදුම කලේ මොන එකද? කමෙන්ට් එකකින් කියන්න. මේ වගේ තවත් අලුත් සහ පුදුම කරුණු දැනගන්න Amazing Factel ගේ channel එක subscribe කරන්න. like එකක් දාලා ඔබේ යාළුවන්ට share කරන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. සුබ දවසක්.